හයි කොහොමද? මේ තමයි මගේ YouTube channel එකෙන් කරන පළවෙනි වීඩියෝ එක. ඉතින් අද ඊද දවසක්. අද දවස ඇතුළත මොනවද මං කරන්නේ? කොහෙද යන්නේ? මොනවද කරන වැඩ? ඒව තමයි vlog එකේ තියෙන්නේ. මුලින්ම මං ගියා පල්ලියට. එතන ටිකක් වෙලා ඉඳලා මම ආයෙත් පිටත් වුණා ස්ටාර්බක්ස් එකට යන්න. ඉතින් ස්ටාර්බක්ස් එක තියෙන්නේ ගැලරියා එක ඇතුලේ. නාපෝලියේ මේ වගේ ගැලරියා දෙකක් තියෙනවා. ඒකෙන් ලස්සනම සහ ලොකුම ගැලරියා එක තමයි මේ පෙන්වන්නේ. ඒ වගේම අර ඈතින් වෙන කාසල් එක ගැනත් වෙනම වීඩියෝ එකකින් මම ඔයාලට ගේන්නම්. ඇත්තටම මේ ගැලරියා එකේ තියෙන ආකිටෙක්චර් එක නම් හරිම ලස්සනයි. ඒක කියන්න දෙයක් නෑ. ඒක පේන. සුපුරුදු පරිදි මං ගත්තා මගේ ආස කපුචීනෝ එක. ඉතින් මං දැන් යන්නේ මගේ ස්ටඩි වැඩ කරන්න. චේතනා මෝදුවන ලෝචනා ස්වප්න මත මානැරිරෝ මෝරනා යවනා ප්‍රේමයට කාරණා රාගමන රහසේම පාවී ගියා සේයාවුනා හේරුරටා සිත්නහසේ ආශාමවා දෙවුලියේ මනබන්දනා පෙම්කවයි රසකැන්දනා ඉසිහෝකමාන රන්දනා සඳතියේ ඉගිවත්සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශගිරී වන්දනා. දැන් මම යනවා ගෙදර ගිහිල්ලා අපේ අම්මගේ රසම රස බත් එක කාලා මං ඇඳුම් ගන්නයි යන්නේ. ඉතින් මේ වෙද්දි ඉතාලියේ රස්නේ කාලේ ඉවරයි. දැන් සීතල කාලේ පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඇඳුම් කඩවල මේ වෙද්දී සීතල කාලේ අඳින ඇඳුම් දාලා නම් මට සෙට් වෙන ෆිට වෙන ඇඳුමක් තිබ්බොත් මං ගන්නවා. ඉතින් මේක තමයි මම දැකලා මට සෙට් වුණ ජැකට් එක. ඉතින් මං ඒක try out කරන්න යන්නේ. මේක තමයි ෆිට ඔන් එක. මං හිතුවා ඒක ගන්න මොකද ඔය වගේ ජැකට් එකක් මං ගාව නැහැ. ඉතින් මං මේ ජැකට් එක ගත්තා. තව මට හම්බුණා බ්ලැක් කලර් ෆ්‍රොක් එකක්. ඉතින් මට ඒකට ආස හිතුණා මං ඒක ගත්තා. සීතල කාලේ අඳින්න බැරි වුණත් ඉතින් ලබන අවුරුද්දේ හරි රස්නේ කාලෙට මං අඳින්න අරගෙන තියාගත්තා. දැන් මම යන්නේ H&M එකට. හැබැයි තාම ලොකුවට එහෙම වින්ටර් කලෙක්ෂන් එකක් දාලා නැහැ. දැන් මම මේ ඇඳන් ඉන්න එකත් ගත්තේ H&M එකකින්. ඒකෙම බ්ලැක් කලර් එක මට හම්බුණා. ඉතින් මම ඒක ගත්තා. මෙච්චර වෙලා කණ්ණාඩි දිහා බලාගෙන මම මොකට hina වෙනවද මන්ද? දැන් මං ගෙදර යන්නයි යන්නේ. යන මග මට හම්බුණා ස්ටිච් කෙනෙක්ව. ඉතින් vlog එක මෙතනින් ඉවරයි. Thank you for watching. Bye bye.